සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිසර් YouTube නාලිකාවට. සීමා සහිත ශ්‍රී ලංකා සමුපකාර ග්‍රාමීය බැංකු මහසංගමයේ කාර්යාල කාර්ය සහායක තනතුරු සඳහා බැඳ ගැනීමට අයදුම් පත්‍ර දැන් කැඳවනවා. වයස අවුරුදු 18ත් 45ත් අතර සාමාන්‍ය පෙළ සමත් ඔයාට මෙම තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. මෙම තනතුරේ වැටුප 50,000ට වැඩි වැටුපක් ලැබෙනවා. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වෙන්නේ 2025/6/11. සීමා සහිත ශ්‍රී ලංකා සමුපකාර ග්‍රාමීය බැංකු මහසංගමයේ කාර්යාල කාර්ය සහායක දෙවන ශ්‍රේණියේ තනතුර සඳහා අයදුම් පත්‍ර කැඳවනවා. මෙම තනතුර සඳහා අධ්‍යාපන හා වෙනස් සුදුසුකම් මොනවාද කියලා බලමු. අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ දෙවරකට නොවැඩි වාරකරකදී ගණිතය සහ භාෂාවට සාමාර්ථ සමග අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6කින් සමත්ව වීම. ඊට අමතරව මේ තනතුර අවශ්‍ය පොදු කොන්දේසි මොනවද බලමු. මෙම තනතුරට අදාළව ලබා ඇති පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වෙනවා. වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි. දැනට සමුපකාර ශේෂ්ත්‍රයේ ස්ථීර සේවයේ යෙදී සිටින අයදුම්කරුවන්ට මෙම උපරිම වයස සීමාව බලපාන්නේ නැහැ. වැටුප 18,600ක් වෙනවා. මීට අමතර සමුපකාර කොමිෂන් සේවක සභා අනුමත දීමනා ගෙවනවා. ආරම්භක සාමාන්‍ය දළ වැටුප 50,000 පමණ වෙනවා. ආහාර නිලැඳුම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල අනුමත වෙනත් වරප්‍රසාද හිමි වෙනවා මේ තනතුරට. සියලුම ඉල්ලුම් පත්‍ර සමග අධ්‍යාපන හා පළපුරුද්ද පිළිබඳ සහතිකර පිටපත් එවන්න ඕනි. ඊට අමතරව ජාතික හැඳුම් පත්‍රය සහ පදිංචිය සනාථ කිරීමේ සහතිකයේ ඡායා පිටපත් එවන්න ඕනි. අයදුම් පත්‍ර යොමු කරන ලිපිකවරේ වම් කෙරවලේ කාර්යාල කාර්ය සහායක 2 යනුවෙන් සඳහන් කරන්න ඕනි. අයදුම් පත්‍ර යොමු කිරීමේ අවසන් දිනය වෙන්නේ 2025/6/11. ලියාපදිංචි සමුපකාර සමිති සංගම් වල සේවයේ නියුක්ත අය තම සේවය කරන සමුපකාර සමිති සංගමේ ප්‍රධානයා මගින් අයදුම් පත්‍ර යොමු කරන්න ඕනි. බස්නාහිර පළාත තුළ වසර 5ට වඩා ස්ථිර පදිංචියක් හිමි සුසුකම් සහිත අයදුම්කරුවන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕන ලිපිනය තමයි සභාපති සීමා සහිත ශ්‍රී ලංකා සමුපකාර ග්‍රාමීය බැංකු මහසංගමයේ අංක 721 බියගම්පාර පිලපිටිය කැලණිය. බොහොම ස්තුතියි මගේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මේ වෙනින් තවත් රජයේ රැකියාවක් සමග අපි ආයෙ හමු වෙමු.